අපිට පෙනෙනවා අපේ ඇස්පනා පිට මහා විශාල මද්‍රව්‍ය කඳු සමාජයේ තියෙන විශාල මද්‍රව්‍ය තොගයක් කොච්චර තියෙනවද කියලා අපිට ගණන් කරන්න බැරි තරම් මද්‍රව්‍ය තොගයක් මේ සමාජයේ ඇතුලේ සංසර්ණය. මම දැන් ඔබෙන් අහන්නම් ඒ කාවෙනුවෙන්ද මේ මද්‍රව්‍ය ඉලක්ක කරන්නේ කාවද? ඔබගේ දරුවා අතහැර යන්නට මද්‍රව්‍යයට මේ මද්‍රව්‍ය ව්‍යාපාරයට කිසිදු හේතුවක් නැහැ. ඔබේ දරුවා නිසා, ඔහු දක්ෂයෙක් නිසා, ඔහු ක්‍රීඩකයෙක් නිසා, එහෙම නැත්නම් ඔහු අහවල් පක්ෂය නිසා, එහෙම නැත්නම් ඔහු අහවල් ආගමික කණ්ඩායම නිසා නෑ. එහෙම මද්‍රව්‍ය ඔබේ දරුවාව අතහැර යන්නේ නෑ. මේ ව්‍යාපාරය ඔබේ දරුවාව ඉලක්ක කරනවා. ඔබ කවුද කියන එක මද්‍රව්‍ය ව්‍යාපාරයට අදාළ නෑ. ඒ දරුවා මුල් පෙළේ ඉඳගෙන දක්ෂව ඉගෙන ගන්නවද කියන එකවත්, එහෙම නැත්නම් පසු පෙළේ ඉඳගෙන චණ්ඩි පාඩ දානවද කියන එකවත් ඒකට අදාළ නැහැ. මේක තව දුරටත් අසල් වැසියාගේ ප්‍රශ්නය නෙවෙයි. අපි දැන් මේ මුළු රටම එකට එකතු වෙලා අපේ දරුවන් බේරා ගැනීමේ මේ මහා මෙහෙයුමට එකතු වෙමු, දායක වෙමු. අවංකවම හද පතුලෙන් අපි එකට එකතු වෙලා මේ අර සතුට කියන මායාව තවරපු මේ ව්‍යසනය අපි තුරන් කරන්න අපිට පුළුවන්. හැම හුස්ම බිඳුවක්ම වැය කරමු. ජය වේවා. අපි මේක කරමු. ජය වේවා.